සුබ දවසක් වේවා හැමෝටම. අයහපත් කාලගුණයත් සමග සතුන් ලෙඩවීමට පෙර සතුන් රැක බලා ගන්න කොහොමද? වැස්සයිත කාලගුණයත් සමග ඔවුන්ට ලබා දිය යුතු ආහාර මොනවද? ඒ වගේම ඔවුන්ට ලබා දෙන්න පුළුවන් බෙහෙත් වර්ග පිළිබඳව තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සතුන් ලෙඩ වෙන්න ප්‍රධානම කාරණා විදිහට මම දකින්නේ මේ සතුන්ට අවශ්‍ය වෙන උෂ්ණත්වය අපි ලබා නොදීම. ඊට අමතරව ඒ උෂ්ණත්වය ලබා දෙන්න නම් අපි මේ කූඩු වටේ හොඳින් ආවරණය කරන්න ඕන. ඒ හේතු නිසා තමයි මේක වටේට හොඳ ඉටිකොලයකින් ආවරණය කරලා තින්නේ. ඒතර මේ රස්නේ කියන එක සතුන්ගේ ඇගෙන් යම්කිසි මට්ටමකට පිට වෙනවා. ඒතර සාමාන්‍යයෙන් දැන් මේ කූඩු ඇතුලේ සතු 30ක් විතර ඉන්න නිසා ඒ යම්කිසි මට්ටමකට මේක ඇතුලේ අවශ්‍ය උෂ්ණත්වය එයාලට ලැබෙනවා. ඒ වගේම මේ සීතල හිරිකඩ සුළඟ කියන මේ කාරණා තුනම මේක ඇතුලට එන එක යම් මට්ටමකට වැළැක්විලා තියෙනවා. ඒ වගේම මේ උෂ්ණත්වය මේ අපිට කෘත්‍රිමව ලබා දෙන්න පුළුවන් සරල ඇටෝමකින් ඒකට කරන්න තියෙන පොඩි දෙයයි මේ වොට් 40 ෆිලමන්ට් එක තියෙන බල්බයක් ගන්න මේකේ ලොකු රස්නයක් පිට වෙනවා. එතකොට අපි ඒක සවි කරන්න ඕනේ බෙලෙක් වාදනයකට. එතකොට මේ බල්බ් එක රත් වුණාම මේ බෙලෙක් වාදනයත් යම් කිසි මට්ටමකට රත් වෙනවා. එතකොට සතුන්ට අවශ්‍ය උෂ්ණත්වය මේක ඇතුළේ නිර්මාණය වෙනවා. මම කියපු කාරණා සියල්ලම ඔයගොල්ලෝ හොඳින් මතක තබා ගන්න. මම ගොඩාක් පරේ කූඩු වලට ගිහිල්ලා තියෙනවා දැකලා තියෙනවා. මගේ අත්දැකීම් අනුව තමයි මම ඔයාලට මේ දේවල් කියලා දෙන්නේ. සමහර කූඩු වල මේ සත්තු චිච්චිස් ගන්නවා කොයි වෙලෙත්. ඒ කියන්නේ සෙම රෝගයේ මූලික අවස්ථාව තමයි හැදිලා තියෙන්නේ. ඊට අමතරව සත්තු කිසිම ඇක්ටිව් ගතියක් නැහැ. මේ එක තැනට වෙලා ඉන්නවා. ඊට අමතරව පුම්බගෙන ඉන්නවා. කෑම ගන්නව අඩු වෙනවා. එතකොට මේ කටු රෙඩ වගේ දේවල් නිරන්තරයෙන් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ සෙම කියන එක යම්කිසි මට්ටමකට ඇති වුණොත් ඒක දුර යනවා කියන්නේ තව ටිකක් සෙම රෝගේ තව ටිකක් වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන් ඇස්ලෙඩ වලට එනවා. ඇස්ලෙඩ සමග තමයි මේ බෙලි කැරකෙල කියන රෝගේ ගොඩාක් දුරට එන්නේ. මේ රෝග වළක්වා ගන්න අනිවාර්යෙන් ඔයගොල්ලෝ මං කියපු මුලින් කියපු කාරණා ටික අනිවාර්යෙන්ම කරන්න. ඇත්තටම මේ පරවියන් කියන හොඳ කලාවක්, ඒ වගේම ක්‍රීඩාවක්, ඒ වගේම හොඳ විනෝදාංශයක්. සාමාන්‍යයෙන් මේ අපි සතුන් ලෙඩ හැදෙන්න කලින් මේ ලෙඩ වළක්වා ගත්තොත් අපිට දීර්ඝ ගමනක් යන්න පුළුවන්. නැත්නම් මේ කූඩුව ලෙඩක් හැදුනොත් අපිට හරි අමාරුයි මේ හොඳ කරගන්න. ඒක නිසා හරියට පිළිවෙලට අපි සතුන් හදමු, සතුන්ට ආදරය දක්වමු, සතුන්ට කරුණාව දක්වමු කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඇමොක්සලි මිලිග්‍රෑම් 500 මයික්‍රෝඩොෆ් TD සිප්ලොක්ස් මිලිග්‍රෑම් 500 සුදු පාට පෙත්ත ගන්න. ඒක තිබුණ නැති නිසා තමයි මේක අරගෙන ආවේ. ලික අවදියේදී මම මේ බේත් තමයි සතුන්ට ලබා දෙන්නේ. සිප්ලොක්ස් කරල් දෙකක්, ඒ වගේම මේ මයික්‍රෝඩොෆ් TD එකෙන් එක කරලකුත්, ඇමොක්සලින් මිලිග්‍රෑම් 500කින් කරල් දෙකකුත් කලවම් කරලා වතුර ලීටර් 1.5කට තමයි මේක කලවම් කරන්නේ. ඊට පස්සේ දවසක් දවසක් තමයි මේක ලබා දෙන්නේ. ඊළඟ දවසේ දෙන්නේ මේ මයික්‍රෝඩොෆ් TD කරල් දෙකකුයි සිප්ලොක්ස් එක කරලකුයි. ඊට අමතරව ඇමොක්සලින් කරල් දෙකකුයි. තුන්වෙනි දවස වෙනකොට ලොකු වෙනසක් ඔයාලට දකින්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඇන්ටිබයොටික් එකක් තියෙනවා මේ ගනාඩෙක්සිල් කියලා මේක ලබා දෙන්න. ඊට පස්සේ පස්වෙනි දවසේ විතර වෙනකොට බීකෝපෙති ටිකක් සාමාන්‍යයෙන් දුන්නාම මේ සතුන් හොඳින් නිරෝගී විදියට දකින්න පුළුවන් වෙනවා අපිට. ඇසිකාලේ සතුන්ට ලබා දෙන ආහාර ගැන කතා කරනවා නම් බත් ඒ වගේම කුකුල් කෑම ලබා දෙන්න එපා. මොකද ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් කලවම් කෑම එක ලබා දෙන්න. ඒකෙත් පරිප්පු නැතුව දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට අමතරව අපිට පුළුවන් බඩිරුඟු ලබා දෙන්න. වී වගේ දෙයක් දෙනවා නම් වී හොඳින් හොදලා ඩස්ට් එක අයින් කරලා දෙන්න. පරවියන් සම්බන්ධ කරන පළවෙනි එපිසෝඩ් එක තමයි මේක. ඒ වගේම අපිත් එක්ක නිරන්තරයෙන් රැඳිලා ඉන්න කියලා ඔයාලගේ ඉල්ලීමක් කරනවා. මොකද ඔයාලගේ දැනුමත් අපිට වටන අපේ දැනුමත් ඔයාලට ලබා දෙන්න මම ලොකු වීඩියෝ ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.